කවුරු හරි ක්‍රිකට් ක්‍රීඩකෙක් කොටුවක් පැනලා මාට්ටු වුණා නම් චේන් එකක් කලට දැම්මනම් සහෝ බ්‍රේකින් නිවුස්. හරිය? හරි අපේ තරංග කොල්ලා 89යි පොයින්ට් ගාණක් දාලා බ්‍රේකින් නිවුස් උත් නෑ මුකුත් නෑ. වර්ල්ඩ් රෑන්ක් නම්බර් 1 ඔලිම්පික් ෂුවරෝ දෙන්නක් පරාදයි. මේක මහා පුදුම රටක්. අගය කරන්න ඕනේ කවුරුත් අගය කරන්නේ නැහැ මතක තියාගන්න. කෝටි ගණන් වියදම් කරලා ඔලිම්පිකයට හැදුවා ඔලිම්පිකයේ කිය. ඒකෙකුට තාම මෙඩලයක් ගෙන. මෙඩල් එක ළඟට ඇවිල්ලා කටට ඇවිල්ලා ඉන්නේ කවරක ගන්න කවුරුත් උත්සාහ වෙන්නේ නැහැ. දැන් කරුණාකරලා කවුරුත් ලකුණු දාගන්න එපා. ඌ තනියෙන් වැඩේ කරනවා 89යි ගානට කොල්ල ඇවිල්ලා තියෙනවා. කොල්ලගේ තාත්තාත් පෝසස් මං හිතන විදියට මං දන්න විදියට දැන් කරුණාකරලා අපේ තරංග මලයෝ උඹට උඩ ඉන්න දෙයියෝ බුදුහාඳුරෝ මේ ආශිර්වාදය තියෙනවා. මේක මහා රං කඳක් ලංකාවේ නම 2027 ඔලිම්පික් එකේ බබලවන්න මේ උතුම් බොරජාන් වහන්සේගේ ආශිර්වාදේ ලැබේවායි පතමින් අනුන්ගේ හෙලිකොට්ට ලියන ජනමාධ්‍යවේදීන්ට කියන්නේ මේ අහිංසක කොල්ලා ගැන ලියපන් මූ විදිනවා ලෝකෙටම ලංකාවේ ශ්‍රී ලංකා කියන නම